සෙනුරි ආයෙත් ඇයි මේ මනස හම්බ වෙන්න ආවේ? අබිමාන් අතාරින්න මගේ අත රිදෙනවා මට. ඔයාට රිදෙන්නේ මගේ අතට අහු වුණාම විතරයි නේද? මම කීපාරක් කිව්වද සෙනුරි මුව හම්බ වෙන්න එපා කියලා? ඇයි මම කියන දේ පොඩ්ඩක්වත් අහන්නේ නැත්තේ? ඔයාට පිස්සුද අබිමාන්? තරිඳ කියන්නේ මගේ යාළුවෙක්. හැම දෙයකටම රණ්ඩු වෙන්න ඉන්න එපා. යාළුවෙක්? සෙනුරි ආට තේරෙන්නේ නැද්ද? මෝ මේ කරන්නේ ලොකු රඟපෑමක් කියලා. මෝ ඔයාව රවට්ටනවා. මට ඒක බලාගෙන ඉන්න බෑ. ඒ අබිමාන් වැඩි සද්ද දාන්න ඉන්න එපා. අතාරපන් ඒ කෙල්ල. තමසට සල්ලි තිබුණට සෙනුරි තමසගේ වහලියක් නෙවෙයි. මොකද්ද කිව්වේ? වචනයක්වත් කියන්න එපා. සෙනුරි මන් දිහා බලන්න. අනේ අබිමාන් හාරි මිනිස්සු බලනවා. මොකද්ද මේ කරන්නේ? මිනිස්සු හිතන්නේ මොනවද? ඕන කෙනෙක් ඕන දෙයක් හිතපොද. මට වැඩක් නැහැ. අබිමාන් එකපාරටම සෙනුරිගේ ඉනවටේ අත දාලා එයාගේ පපුවට හිර කරගත්තා. සෙනුරිගේ හුස්ම අබිමාන්ගේ බෙල්ල ගාව ගෑවෙද්දී තරිලු බලාගෙන ඉද්දිම අබිමාන් සෙනුරිගේ කම්මුලකටයි නළලටයි හරිම ආදරණීය ඒත් නපුරු හාදුවක් දුන්නා. සෙනුරි මුළු ලෝකෙම නතර වුණා වගේ ගල් වෙලා හිටියා. දැන් පේනව නේද? මම මගේ කරගන්න දේ ලෝකෙටම පේන්න කරනවා. මම තමුසේ වගේ බොරු රඟපෑම් කරන්නේ නැහැ. ආයෙත් මගේ කෙල්ල ඉස්සරහට ආවොත් මින්ට වඩා නරක දෙයක් වෙන්නේ. ඔයා මහ නපුරු මිනිස්සෙක් අබිමාන්. මන්ට ලැජ්ජයි ඔයා ගැන. මම නපුරුයි තමයි කෙල්ලේ. හැබැයි ඒ නපුරුකම ඇස්සේ තියෙන ආදරේ ඔයාට තවම තේරෙන්නේ නැහැ. නගින්න ජීප් එකට මම එන්නේ නැහැ ඔයත් එක්ක. මට බයයි ඔයාගේ මේ හැසිරීමට. නගිනවද නැත්තම් මම මුව මෙතනම ඉවරයක් කරන්නද? දන්නවනේ මම කියන දේ කරනවා කියලා. මට ඔයාව නැති වෙනවා බලන් ඉන්නේ බැහැ සෙනුරි. එපා. අනේ එපා. මම ඉන්නම්. තරිඳු ඔයා යන්න. ප්ලීස් මෙතනින් යන්න. මම පස්සේ කතා කරන්නම්. සෙනුරි බය වෙන්න එපා. මම ඉන්නවා ඔයාට. මෝ හිතන්නේ සල්ලිමන්න පුළුවන් කියලා. තමුසේ ඉන්නේ. තමුසේ ඉන්නෝනේ කොහෙද කියලා මම පස්සේ බලවන්න. ආයෙත් කියන්නේ ඔයා මගේ විතරයි. මේ ඇස් දිහා බලන්න. මම ඔයා කාටවත් නැහැ මගේ පණ ගියා. අබිමාන් සෙනුරිවත් අදගෙන ජීප් එකට දාගෙන වේගෙන් ගිහින් අතර කළේ නගරෙන් ඈත තියෙන හුදකලා කඳු ගැටයක් උඩ. සෙනුරි බයෙන් ගැයියේ හිටියේ අබිමාන්ගේ මේ නපුරු පාලනය ඉවස ගන්න බැරුව. අබිමාන් මොකද්ද මේ කරන්න හදන්නේ? ඇයි මාව මෙතනට එක්කන් ආවේ? ඇයි මම කිව්ව දේ අහන්නේ නැත්තේ සෙනුරි? මම මීට කලින් 500 වතාවක් විතර කියලා ඇති. මෝ මිනිස්සෙක් නෙමෙයි කියලා. ඔයා හැමෝම සැක කරන්නේ ඔයාගේ තියෙන අහංකාරකමට. තරිඳු මට උදව් කරන විතරයි. උදව්? අබිමාන් උපහාසයට hina වෙලා ජීප් එකේ ඩෑෂ්බෝඩ් එකෙන් ලියුම් කවරයක් ඇදලා ගත්තා. මේවා බලන්න සෙනුරි. මේ තමුසේගේ ඔය උදව් කරන යාළුවා ඔයාලේ පින්තූර විකුණලා කරපු ගනුදෙනු. මේ මොනවද? මේවා වෙන්න බෑ. මේවා බොරු. බොරු නෙමෙයි සෙනුරි. තරිඳු කරන්නේ ඕව පාවිච්චි කරලා මගෙන් සල්ලි කඩා ගන්න එක. මම නපුරුයි තමයි. හැබැයි මම ඔයාලට කවදාවත් බොරුවක් කරලා නැහැ. සෙනුරිගේ දැස් කඳුලින් පිරුණා. අබිමාන් සෙනුරිගේ නිකටෙන් අල්ලලා එයාගේ මූණ තමන්ගේ දෙසට හරවා ගත්තා. එයාගේ ඇස්වල තිබුණේ රළු බවක් වුණත් ඇඟිලි තුඩු වල තිබුණේ පුදුමාකාර ආදරණීය බවක්. සෙනුරි මම මෙච්චර තඟලන්නේ ඔයාව මේ ලෝකෙන් ආරක්ෂා කරන්න. ඔයා හිතන්නේ මම ඔයාට වද දෙනවා කියලා. ඒත් ඔයා දන්නේ නැහැ ඔයා නැති වුණොත් මම මගේ පණ වුණත් නැති කරගන්නවා කියලා. අබිමාන් මට සමාව වෙන්න. මම දැනගෙන හිටියේ නැහැ. සමාව දෙන්නම්. හැබැයි එක කොන්දේසියක් මත. ආයෙත් මගේ අවසරයක් නැතුව පියවරක්වත් ඉස්සරහට තියන්න බෑ.
අභිමාන් එකපාරටම සෙනරිව එයාගේ පපුවට තද කරලා බදාගත්තේ සෙනරට හුස්ම ගන්නත් බැරි වෙන තරමට. ඊළඟ තප්පරේ එයා සෙනරගේ නළලට සහ කම්මුල්ලලට දිග්ගු හාදුවක් දුන්නේ අයිතිවාසිකම ප්‍රකාශ කරන්න වගේ. ඒත් එක්කම අභිමාන්ගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවා. කවුද අභිමාන්? තරිඳු. මෝ ලේසියෙන් අතාරින පාටක් නැහැ. බලන්න මොකද්ද මෝ එවලා තියෙන්නේ කියලා. සෙනරි මගේ ළඟට එන එක පාට නවත්තන්න බෑ අභිමාන් කියලා. මොකක්? එයා කොහොමද එහෙම කියන්නේ? ඒක තමයි මටත් තේරෙන්නේ නැත්තේ. ඒ කියන්නේ මෝ ළඟ ඔයාගේ මොකක් හරි රහසක් තියෙනවා. මොකද්ද ඒ රහස සෙනරි? මට ඇත්ත කියන්න. අභිමාන් ඒක අභිමාන් සෙනරගේ උරහිස් දෙකෙන් තද කරලා අල්ලාගෙන ඇස් ටික දැල්වා බලන් හිටියේ ඇත්ත දැනගන්න. සෙනරගේ ඇස් වලින් කඳුළු කඩාගෙන වැටෙද්දී ඇයව අසරණව ගල් ගහෙන්න උනා. කියන්නේ සෙනරි මොකද්ද මෝ ළඟ තියෙන රහස? අයියෝ මගෙන් හැම්බුවේ. අභිමාන් අනේ මට රිදෙනවා අතාරින්න. රිදෙනවා තමයි. මගේ පපුව පිච්චෙන එකට වඩා රිදෙනවද සෙනරි මේක කියන්න? අභිමාන් සෙනරෝ ජීප් එකේ දොරට හිර කරලා තද කළේ ඇයට ගැලවෙන්න කිසිම ඉඩක් නොදී. එයාගේ උණුසුමේ හුස්ම සෙනරගේ මෝනට වදින්නේ හරියට ගිනි පුපුර වගේ. සෙනරි බය වුණත් ඒ රළු පාලනය අස්සේ තිබුණු අසීමිත ආදරේ ඇයව වෙවුලන්නට වුණා. අභිමාන් තරිඳු ළඟ මගේ මල්ලි කරපේ අනතුරේ වීඩියෝ එක තියනවා. ඒක එළියට දුන්නොත් මල්ලි හිරේයි. ඒ නිසායි මම යා කියන දේ ඇහුවේ. මොකක්? ඒකද ඔය තරම් දඟලපු රහස? ඇයි මට කියන්න තිබුණේ නැද්ද? මම කවුද කියලාට අමතක වුණාද සෙනරි? අභිමාන්ගේ බැල්ම එකපාරටම වෙනස් වුණා. නපුරුකම අස්සෙන් මතුනේ සරාගේ ආදරණීය බවක්. එයා සෙනරගේ කඳුළු පිරුණු ඇස් දිහා බලලා හෙමින් සෙනරගේ දෙතොල් ළඟට තමන්ගේ මූණ ලං කරගත්තා. ඔයා මගේ පණ සෙනරි. ඔයාගේ ප්‍රශ්න මගේ ප්‍රශ්න. ඒ මගෙන් හංගල මෝ එක්ක ගනුදෙනු කරන්න ගිය එකට මට අයට දඩුවම් කරන්න හිතනවා. අභිමාන් එපා. අභිමාන් සෙනරගේ බෙල්ල පිටුපසින් අතක් දාලා ඇයව තමන්ගේ මෝඩ නතු කරගත්තේ කිසිම අවසරයක් නැතුව. ඒ හාදුවේ රළුයි. ඒ වගේම හරිම උණුසුම්. සෙනරි මුලින් අහකට මෙන්න හැදුවත් අභිමාන්ගේ ඒ ප්‍රබල ආදරය හැමයි ඇය අඩපණ වුණා. අභිමාන් සෙනරගේ කනට කරලා හෙමින් කොඳුරන්නට වුණා. මතක තියාගන්න තරිඳුට නෙමෙයි මේ ලෝකේ කාටවත් ඔයාගේ මහිලකටවත් අත තියන්න මම ඉඩ දෙන්නේ නැහැ. දැන්ම මම යනවා මුව හම්බ වෙන්න. අනේ එපා අභිමාන්. එයාගේ සාක්ෂි තියෙනවා. සාක්ෂි? අභිමාන් ජීප් එකේ සීට් එක යට තිබුණු පිස්තෝලේ අතට ගත්තා. සෙනරි මේ අභිමාන් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා කියලා තමසගේ යාළුවාද දැනගනි. මම ආයෙත් එන්නේ තරිඳුගේ සෙල්ලම ඉවර කරලා. අභිමාන් සෙනරව ජීප් එක ඇතුළේ දාලා ලොක් කළා. සෙනරි වීදුරුවට ගගහ කෑ ගැහුවා. අභිමාන්නේ කිසිවක් ඇහුනේ නැති ගානට තමන්ගේ අනිත් සුපිරි රථයට නැගලා වේගයෙන් විදලා ගියේ තරිඳුගේ විනාශය ළඟ බව පෙන්වුනේ. අභිමාන්ගේ පරණ මෝල් පාරේ තියෙන තරිඳුගේ తాවකාලික නවාතැනට. සෙනරි ජීප් එක ඇතුලේ අසරණ වෙලා මෝන අන්තිකෙන් වහගෙන අඬනවා. ඇයට බය තමන්ගේ මල්ලි ගැන විතරක් නෙවෙයි අභිමාන් මේ ප්‍රශ්නය විසඳන්න යන දරුණු විදිහ ගැනයි. තරිඳු සාලේ වාඩි වෙලා ෆෝන් එක බල ඉද්දිම අභිමාන් දොරත් කඩාගෙන ඇතුළට කඩා වැදුනා. තරිඳු බය වෙලා නැගිට්ටත් අභිමාන් එකපාරටම තරිඳුගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට තියලා තද කළේ තරිඳුගේ හුස්ම හිර වෙන මට්ටමට. කෝ වීඩියෝ එක තමසි හිතුවද මගේ කිලෝ බය කරලා මගෙන් සල්ලි ගන්න පුළුවන් වෙයි කියලා? අභිමාන් අතාරින්න. මම ඒක එළියට දානවා. මල්ලි හිරේ තරිඳු අමාරුවෙන් කෙඳිරුවා.
දාපන් දැම්ම දාපන්. තමස හිතුවද මම ඔකට බය වෙයි කියලා. මම සෙනුරිගේ මල්ලියෝ බේරගන්නේ ඒ වීඩියෝ එක මකලා නෙවෙයි. තමුසෙව මේ ලෝකෙන් මකලා. අභිමාන් තරිමුගේ මූණට එක දිගටම ප්‍රහාර දෙක තුනක් එල්ල කළේ කිසිම අනුකම්පාවක් නැතුව. තරිඳු ලේ පෙරාගෙන බිම වැටුණා. අභිමාන් හතිදාමි තරිඳුගේ ෆෝන් එක අතට ගත්තා. මේකද තියෙන්නේ. මම දැන් මේක කුඩු කරනවා. හැබැයි ඊට පස්සේ සෙනුරුගේ නමවත් තමසට කටට આવොත් මම තමසෙව මරලා බලලන්නේ කාටවත් හොයාගන්න බැරි වෙන්න. මම සල්ලිකාරයෙක් වෙන්න කලින් කවුද කියලා තමසට අමතක වෙලා වගේ. විනාඩි 10කට පස්සේ අභිමාන් ආපහු ජීප් එක ගාවට ආවා. එයාගේ අතේ ගැවුන ලේ දැකලා සෙනුරු කෑ ගැහුවේ ගැහෙන හඬින්. අභිමාන් ඔයා යට මොකද කළේ? ඔයා හිරේයි. අනේ ඇයි එහෙම කළේ? අභිමාන් ජීප් එකේ දොර ඇරලා සෙනුරුව එළියට ගත්තා. එයාගේ ඇස්වල තිබුණේ දරා ගන්න බැරි තරහක් වගේම ලොකු වේදනාවක්. එයා සෙනුරුගේ අත් දෙක තදින් අල්ලලා එයාගේ ඇස් දෙක දිහා බැලුවා. ඇයි මාව මේ මට්ටමට වැට්ටුවේ සෙනුරු? ඇයි මට කලින්ම ඇත්තනම් කිව්වේ? ආ දන්නවද ආනිසා මම අද පිනිමරුවෙක් වෙන්නත් ඉඩ තිබුණා කියලා? මට බය හිතුණා අභිමාන්. මම ඔයාව නැති කරගන්න බය වුණා. අභිමාන් එකපාරටම සෙනුරියාගේ පපුවට තද කරලා බදාගත්තා. එයාගේ පපුවේ ගැස්ම සෙනුරිට හොඳටම දැනුණා. අභිමාන් සෙනුරිගේ හිස සිපගෙන හරිම බැරෑරුම් හඬකින් කිව්වා. ආයෙත් මගෙන් මුකුත් හංගන්න එපා. මම ඔයාට නපුරු වෙන්නේ මම ඔයාට ලෝකේ කාටවත් වඩා ආදරේ නිසායි. දැන් මේ ප්‍රශ්නේ ඉවරයි. හැබැයි ඊට පස්සේ ඔයාගේ ලෝකේ ඉන්න ඕනේ මම විතරයි. තේරුණාද? අභිමාන් මට හුස්ම ගන්නත් බෑ වගේ. අභිමාන් සෙනුරගේ දෙතොල් මත තමන්ගේ තබරැකිල්ල තියලා ඇයව නිහඬ කළා. ඊළඟ මොහොතේ ඇය සෙනුරගේ කම්මුල තදින් සිපගත්තේ ඇය යාගිම පමණක් බව තහවුරු කරනවා වගේ. දැන් අපි ගෙදර යමු. හැබැයි මතක තියාගන්න මේ අභිමාන්ගේ නීතිවලට පිටි ආයෙත් පියවරක් තිබ්බොහි මීට වඩා නපුරු වෙන්න මට සිද්ධ වෙයි. අභිමාන් ජීප් එක වේගෙන් පදවාගෙන ඇවිත් එයාගේ මහගෙදර මිදුලේ නතර කළා. වටපිටාවම කරවල වෙලා වහලට වැටෙන හේන් වැහි පොදේ සද්ද විතරක් ඇහෙනවා. සෙනුරි තාමත් ගැහි ඉන්නේ අභිමාන්ගේ අතේ තියෙන ලේ පැල්ලම දිහා බලලා. සෙනුරි අපි ආවා. අභිමාන් ආගේ අතේ ලේ. අපි හොස්පිටල් එකට යමුද? ඔයාටත් තුවාල වෙලා නේද? අභිමාන් එකපාරටම සීට් බෙල්ට් එක ගලවලා සෙනුරි දෙසට නැඹුරු වුණා. එයාගේ උණුසුම් හුස්ම සෙනුරිගේ පෙල්ලට දැනෙද්දි සෙනුරිගේ ඇඟම සීතල වෙලා ගියා. අභිමාන් සෙනුරිගේ බෙල්ලන්සෙන් හැමින් නෝන තියාගත්තා. මේ මගේ ලේ නෙමෙයි සෙනුරි. ඒත් මේ ලේ දැකලා ඔයා බය වුණා නම් ආට තව ගොඩක් දේවල් දකින්න ඉතුරු වෙලා තියෙනවා. මම කිව්වා නේද මම ඔයාව කවදාවත් දෙන්නේ නැහැ කියලා. අභිමාන් ගොඩාක් වෙනස් වෙලා. අභිමාන් සෙනුරගෙන් එකටෙන් අල්ලලා එයාගේ දැස් දිහා රවාගෙන බැලුවා. ඒ ඇස්වල තිබුණේ සරාගේ බැල්මකුයි ඒ වගේම දරා ගන්න බැරි නපුරුකමකුයි. එයා සෙනුරගේ පහළතොල හෙමින් තමන්ගේ මහපට ඇඟිල්ලෙන් හිරිම දින්න ගත්තා. මම වෙනස් වුණේ නැහැ කෙල්ල. මම හැමදාම මෙහෙමයි. ඔයා මට ආදරේ කළේ මගේ මේ නපුරුකමට නේද? දැන් මොකද මේ බය වෙලා වගේ ඉන්නේ? මට මහන්සිය අභිමාන්. මට යන්න දෙන්න. අභිමාන් සෙනුරිව සීට් එකට තද කරලා ඇය සිපගත්තේ හරියට ලෝකෙම අයිති කරගන්න හදන මනුස්සෙක් වගේ. ඒ හාදුවාසි තිබුණේ අයිතිවාසිකම විතරයි. අදින් පස්සේ ඔයාට යන්න තැනක් නැහැ සෙනුරි. තරුණිගේ ප්‍රශ්නේ මම ඉවර කළා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ ඔයයි මමයි විතරයි. අභිමාන් ජීප් එකෙන් බැහැලනි සෙනුරි හිටපු පැත්තේ දොර ඇරලා ඇයව වඩා ගත්තා. සෙනුරි බිමින් තියන්න කියලා ඇවිතිලි කළා. අභිමානේ කිසිවක් ඇහුනේ නැති ගානට ඇයව වඩාගෙන ගෙදර ඇතුළට ගියා. අභිමාන් මාව බිමින් තියන්න මට ඇවිදින්න පුළුවන්. කටවහගෙන ඉන්න සෙනුරි ඔයාද දවසේ ගොඩාක් වරදි කළා. දැන් ආට තියෙන්නේ මම කියන දේ අහගෙන ඉන්න එක විතරයි. මම මේ දොර ලොක් කරනවා.
දැන් කියන්න තරිඳු ළඟ තිබුණු වීඩියෝ එකේ ඇත්තටම මොකද්ද තිබුණේ? මල්ලි විතරක් නෙවෙයි ඔයත් එක්ක හිටියා නේද? සෙනරිගේ ඔළුව ඇඟම පණ නැති වුණා වගේ දැනුණා. අභිමන්‍යව සෝෆා එක මත තියලා ඇය දෙසට හැමෙන් ලං වුණා. ඔහුගේ බැල්ම දැන් වෙන කවරදාටත් වඩා බරපතලයි. අයියෝ මහන්නේ අභිමන්. මොකද තරිඳුගේ ෆෝන් එකේ තිබුණේ මල්ලිගේ වීඩියෝ එකක් නෙවෙයි සෙනරි. ඒකේ තිබුණේ ඔයා වෙන පිරිමියෙක් එක්ක ඉන්න පින්තූර වගේ. කවුද මනුස්සයා සෙනරි? මාව පිස්සු වට්ටන්න එපා කියන්න. අභිමාන්ගේ වචනාව නම් සෙනරිට දැනෙන මුළු ලෝකෙම කඩන් වැටෙනවා වගේ. එයාගේ සුඩ ගියා. අභිමාන් හිතේ එයාගේ උරහිස් දෙකෙන් තද කරලා අල්ලගෙන හරියට සෙනරිගේ සෝෆා එක අස්සටම ඔබන්න හදනවා වගේ. අභිමාන් ඔයා මොනවද මේ කියවන්නේ? මොන පින්තූරද? මම දන්නේ නැහැ. දන්නේ නැහැ. අභිමාන් දත්මිටිකමේ තමන්ගේ ෆෝන් එක සෙනරිගේ මෝනට ලං කළා. එතකොට මේ ඉන්නේ ඔයා නෙමෙයිද සෙනරි? මේ හොටෙල් එකක ඉන්නවා නෙමෙයිද? සෙනරි වෙවුලන දෑතෙන් ෆෝන් එක අරන් බැලුවා. ඒකේ හිටියේ සෙනරිම තමයි. හැබැයි ඒ මීට අවුරුදු 2කට කලින් ගත්ත පින්තූරයක්. සෙනරිගේ ඇස්වලින් කඳුළු වැටෙන්න ගත්තා. අභිමාන් මේක මම නර්සින් කරපු කාලේ ඉගෙන ගන්න ගියපු ට්‍රිප් එකකදී ගත්ත එක. මේකේ ඉන්නේ අපි සර් කෙනෙක්. අනේ අභිමාන් තරිඳු මේක එඩිට් කරලා මගෙන් ඈඩ් කරන්න යාට ඕනේ. ඇයි මට කලින් කිව්වේ නැත්තේ? මම මිනිමරුවෙක් වෙන්න ගියේ සෙනරි. ඔයා මේවා මගෙන් හැංගුව නිසායි මට මේ තරම් තරහ ගියේ. අභිමාන් එකපාරටම සෙනරිගේ බෙල්ල පිටිපසින් අතක් දාලා ඇයව තමන්ගේ මූණට තද කරගත්තා. එයාගේ ඇස්වල තිබුණේ දරා ගන්න බැරි වේදනාවක් සහ පිස්සු හැදෙන තරම් ආදරයක්. ඔයා දන්නවද සෙනරි? මම ඔයාට ආදරය කළේ මගේ මුළු ජීවිතේටම වඩා වැඩියෙන්. ඒත් මට මේ වගේ දේවල් ඉවසන්න බෑ. මම නපුරුයි. මම අහංකාරයි. හැබැයි ඒ ඔයා මගේ විතරක් ඉන්න ඕන නිසා. අභිමාන් රිචෙනවා අනේ අතාරින්නකෝ. හිතෙන්න ඕනේ කෙල්ලේ. එතකොට ඔයාට මම මතක හිටින්නේ. අභිමාන් සෙනරිගේ කම්මුල් දෙක තදින් අල්ලලා ඇය සිපගත්ත හරියට ඒ පින්තූර නිසා ඇති වුණ කැලල්ම කන්න හදනවා වගේ. ඒ හාදු අස්සේ තිබුණ දඬුවමක රස සෙනරිගේ ඇස්පියෝනේ අසරණකමට වුණත් ඇය අභිමාන්ගේ රළයෝනිසමට තව තවත් ගුලි වුණා. දැන් ඔයා මාව විශ්වාස කරනවා නේද අභිමාන්? මම දන්නේ නැහැ සෙනරි. මට තවමත් හිතාගන්න බැහැ. හැබැයි මම එක දෙයක් දන්නවා. මගෙන් ගැලවිලා යන්න තමසට කවදාවත් බැහැ. මම අද රෑම තරිඳුගේ මුළු පරම්පරාවම විනාශ කරනවා. ඒ වීඩියෝ එක හොයාගන්නකම්. එපා අභිමාන්. අනේ ඔයාට කරදරයක් වෙයි. පොලිසියෙන් ආවොත්. පොලිසිය අභිමාන් උපහාසයට hina වුණා. මේ අභිමාන් එක්ක සෙල්ලම් කරන්න පොලිසියටවත් බැහැ සෙනරි. දැන් වාගේ වොෂ් එකක් දාගෙන ඉන්න. මම එනකන් මේ කාමරෙන් එළියට අඩියක්වත් තියන්න එපා. තේරුණාද? අභිමාන් කාමරේ දොර පිටතින් ලොක් කරලා යද්දි සෙනරි දොර ගාව බිම වාඩි වුණේ අසරණව. ඇයට තේරුණා අභිමාන්ගේ මේ ආදරේ ඇව හිරකරුවෙක් කරලා ඉවරයි කියලා. අභිමාන් නැවතත් කාමරේට ඇවිත් සෙනරිගේ නළලට අවසාන වතාවටත් හාදුවක් දීලා ජනේලේ ගාවට ගියා. එළියේ වැස්ස දැන් තූරලලා හඳේදී හැමින් පොළවට වැටෙනවා. සෙනරි ඇස් පියාගන්න උත්සාහ කළත් ඇගේ හිත තාමත් තිබුණේ නසන්සුන්ව. අභිමාන් ඔයා මොනවද හිතන්නේ? අභිමාන් ආපහු හැරිලා සෙනරි දිහා බැලුවා. එයාගේ මූණේ තිබුණ අර නපුරු රළු බව මැකිලා ගිහින් ඒ මිනිහට ලොකු සැනසීමක් පෙනෙන්න තිබුණා. එයා ආයෙත් සෙනරිගේ දෙපා ළඟින් වාඩි වුණා. මම හිතුවේ මම ඔයාව බලන්න වගේ මෙතනට එක්කන් ආවට ඔයා මට වෛර කරයි කියලා. ඒත් ඔයාගේ ඇස්වල මම දැක්කේ බයක් නෙවෙයි සෙනරි. මම දැක්කේ මම නැති වෙයි කියන වේදනාව විතරයි. මම ඔයාට කවදාවත් වෛර කරන්නේ නැහැ අභිමාන්. හැබැයි ඔයා මාව විශ්වාස කරන්නේ නැති එකට මට ගොඩක් දුක හිතුණා. මම විශ්වාස කරනවා සෙනරි. දැන් මේ හැම ප්‍රශ්නයක්ම ඉවරයි. තරිඳු අය කවදාවත් අපේ ලෝකෙට එන්නේ නැහැ. මම ඌට ඒ වගේ පාඩමක් ඉගෙනුවා.
අභිමාන් සෙනවිගේ දෑත් තදින් අල්ලලා එයාගේ පපුවට තියාගත්තා. සෙනරිට දැනුණා අභිමාන්ගේ හද ගැස්ම ඒකවත් වෙලා තියෙන විදිහ. එයා සෙනවිගේ කනට ගලා හරිම සරාගේ ඒ වගේම බැරෑරුම් හඬකින් මෙහෙම කිව්වා. මතක තියාගන්න කෙල්ල, මම මේ මාලිගාව හැදුවේ ඔයාව රැජිනක් වගේ තියාගන්න. මම නබරු වෙන්නේ ඔයාව කාටවත් අයිති කරගන්න බැරි වෙන්න වැටවල් බඳින්න විතරයි. මේ අභිමාන්ගේ පණ තියනකල් ඔයා මගේ පපුවාසි සුරක්ෂිතයි. පොරොන්දු වෙන්න අභිමාන්, මීට පස්සේ රණ්ඩු වුණත් අපි දෙන්න අතර රහස් තියෙන්නේ නැහැ කියලා. මම පොරොන්දු වෙනවා. හැබැයි ඔයාගේ මේ නපුරු මනුස්සයා ඊට පස්සේ ආට තවත් ආදරේ කරයි. ඒක ඉවසන්න ආට සිද්ධ වෙයි. අභිමාන් සෙනරගේ නිකටෙන් ඔස්සලා එයාගේ දැස් දිහා ආදරෙන් බලලා ඇයව තමාගේ උණුසුම් බදා ගැනීම ආසේ හංගගත්තා. කාමරේ තිබුණ නිහඬතාවය ආසේ ඒ දෙන්නගේ හොස්ම සද්ද විතරක් ඇහෙන්න උනා. සෙනරි දන්නවා අභිමාන් නපුරුයි, අභිමාන් රළුයි. ඒ රළු පපුව ඇතුලේ තියෙන ඇවිනුවෙන්ම ගැහෙන ලෝකෙ කාටවත් දෙන්න බැරි තරම් පිස්සු හැදෙන ආදරයක් තරමයි. නකරුකම පරාජය වෙලා අවංක ආදරයක් ඉතිරුණා. අභිමාන් සහ සෙනරගේ ලෝකය අදින් පස්සේ නිහඬයි. ඒත් හරිම ආදරණීයයි.